මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්නට සංසාරේ කරන ලද පිනක් ඕන. හේතුව මේ පිරිසිදුම නිවන් මාර්ගයයි. මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන අය මහත් වූ කුසල් රැස් කර ගන්නවා. පින් රැස් කර ගන්නවා. නිවන් මාර්ගයට කැමති නැති කෙනෙකුට මේ ධර්මය අහන්න බෑ. නිවනට ආස නැති කෙනෙකුට මේ ධර්මය අහන්න බෑ. මේ ධර්මය අහන්න නම් ඇත්තටම ධර්මයේ ශ්‍රවණය කිරීමේ හිතේ කැමැත්ත තියෙන්න ඕන. අනිත් එක තමයි නිවනට කැමැත්ත තියෙන්න ඕන. නිවන් මාර්ගයට කැමැත්ත තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා ඉගෙන ගැනීමේ කැමැත්ත තියෙන්න ඕන. ශ්‍රාවකෙක් විදිහට ශාස්ත්‍රඥ වහන්සේගේ අනුශාසනාව ඉගෙන ගැනීමේ කැමැත්ත තියෙන කෙනෙකුට මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පුළුවන්. සමහර වෙලාවට නොතේරෙන්න පුළුවන් මේක ගැඹුරින් කොහොමද කින්ද මන්ද කියලා නොතේරෙන්න පුළුවන්. නමුත් ඔබට නොතේරෙන බණක් නෙවෙයි දේශනා කරන්නේ. යම් විදියකට මේ ධර්මය අහලා ඉගෙනගෙන කියවලා අපි යම් විදියකට තේරුම් ගත්තාද අනේ ඔබත් මේ ධර්මයේ තේරුම් ගන්නවා නම් හොඳයි කියන කරුණාවෙන් මේ දේශනා කරන්නේ. තේරුම් ගන්න පුළුවන් සරලම විදිහට තේරුම් කරවන්න. ඒ නිසා ඔබට ලැබිච්ච විශාල භාග්යක් විදිහට සලකන්න මේ නිවන් මාර්ගය ගැන ඉගෙන ගන්න ලැබෙන මේ දේශනා මාලාව ගැන. පින්වතුනි අපේ හිතවල රාගය, ද්වේෂය, මෝහය, මාන්නය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය තියෙනවානේ. ඒ වුණාට ඔබ හිතන්නේ කොහොමද? රාගය කියන එක සම්පූර්ණයෙන් අපිට රාගය ගැන අවබෝධයක් තියෙනවද? මේ ලෝක සත්වයාට ධර්මීය පුරුදු නොකරපු කෙනාට රාගය ගැන අවබෝධයක් නැහැ. පින්වතුනි මේ රාගය සමතෙන් යටපත් කරලා කෙනෙක් වුණ බ්‍රහ්ම ලෝකේ උපදිනවා. ඔන්න රාග හිත යටපත් කරලා සමාධි භාවනා වඩලා බ්‍රහ්ම ලෝකේ උපදිනවා. අපි කියමු මේ බ්‍රහ්ම ලෝකේ උපන් සත්වයාට ආයුෂ තියෙනවා කල්ප 500ක්. දැන් මේ කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම මෛත්‍රී කියන තථාගත බුදුරජාණන් වහන්සේලා 5 නමම පහළ වෙන්නේ මේ කල්පය කොටස් 6කට බෙදුවොත් මුල් කොටස් 2. තව කොටස් 4ක් ඉතුරුව තියෙනවා. ඒ ඔක්කොම එක කල්පයක්. එවැනි කල්ප 500ක් බ්‍රහ්ම ලෝකේ ඉන්නවා රාග හිතක් නැතුව. රාග සංඥාවක් නැතුව ඉඳලා මනුස්ස ලෝකෙට ආවට පස්සේ මේ ඉන්න කරුණු යෙදෙනකොට අලු යට ගිනි පුපුරක් වගේ රාග ගින්න ඇවිස්සෙනවා. අවුරුදු ගණන් තරහ යන්නේ නැතුව ඉඳලා මේන් තරහ ඇවිස්සෙනවා. එතකොට කොයි වගේ කොහොම දෙයක්ද මේ රාගය කියන එක? සාමාන්‍යයෙන් ඔන්න කෙනෙක් කයින් මේ රාගික ක්‍රියාවලින් වෙන් වෙලා වාසය කරන්න පුළුවන්. නමුත් ඒ කයින් විඳින ආස්වාදයේම සමහර වෙලාවට ඇස් දෙකෙන් විඳිනවා. කයින් විඳින ආස්වාදය එක්ක කන් දෙකෙන් විඳිනවා. එක්ක කතා කර කර විඳිනවා. ජරා කතා උස්සා ඒ කතාව තුළින් ආස්වාදය විඳිනවා. බලන්න රාගයේ ස්වභාවය. ඉතින් ඒ නිසා අන් අය තුළ රාගය අවුස්ස රාග ආස්වාදය විඳිනවා. ඒතර මොකද්ද මේ රාගය කියලා කියන එක? මේකේ මූලික સિદ્ધාන්තය කොහොමද? ඊළඟට මේක මේ මේක සිතුවිල්ලක්නේ. රාග සිතුවිල්ල. ඒතර ඒ රාග සිතුවිල්ල මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපී පුරා පැතිරිලා යනවානේ. ඒතර හිතට රාගයක් ආපුවම කයෙන් ප්‍රකට වෙනවා. හිතට ද්වේෂයක් ආපුවම කයෙන් ප්‍රකට වෙනවා. ඊර්ෂ්‍යාවක් ආපුවම කයෙන් වචනෙන් ප්‍රකට වෙනවා. වචන වලින් නොදැනී යනවා ඊර්ෂ්‍යාව. එතකොට මේ රාග, ද්වේෂ, මෝහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මද, මාන කොයි වගේ එකක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා මේ රාගය කියන එක පිරිසිඳ අවබෝධ කරන්ට නම්, පිරිසිඳ දකින්ට නම්, රාගය කියන එක නසන්ට නම්, රාගය කියන එක ප්‍රහාණය කරන්න නම්, රාගය කියන එක සේ කරන්න ඕනේ නම්, රාගය කියන එක වනසන්න ඕනේ නම්, රාගයට නොඇලෙන්න ඕනේ නම්, රාගය නිරුද්ධ කරන්න ඕනේ නම්, රාගය අත්හරින්න ඕනේ නම්, රාගය දුරු කරන්න ඕනේ නම් කාරණා 37ක් වඩන්න ඕන. ඒ වනාහි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. සත්‍තිස් බෝපෙකි දහම්.
බෝධිපාක්ෂික විධර්ම 37 වඩන්න ඕන කියනවා රාගය කියන එක තේරුම් ගන්න. එපමණක් නොවේ. ද්වේෂය, මෝහය, ක්‍රෝධය, බද්ධ වෛරය, ගුණමකුකම, එකට එක කිරීම, ඊර්ෂියාව, මසුරු බව, මායාව, වංචාව, දැඩි බව, සාරම්භය, මානය, මදය, ප්‍රමාදය. මෙවැනි කෙලෙස්. දැන් මේ කෙලෙස් තියෙන කාව තුලද? සුද්ධ ළඟද? කෙලෙස් තියෙන කා ළඟද? තමන් ළඟ. ඔය කියපු කෙලෙස් අකුරක් නෑර තමුන් තුල තියෙනවා. එක ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර තමුන් තුල තියෙනවා. එතකොට මේ තියෙන කෙලෙසේ කොයි වගේද? කොහොම එකක්ද කියලා තේරුම් ගන්නටත් ඒ කෙලෙසේ ප්‍රහාණය කරන්න, නිරුද්ධ කරන්න, අත්හරින්න, දුරින්ම දුරු කරන්න, ආය හටගන්න නැති මට්ටමටපත් කරන්න නම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන්න ඕනේ. එහෙනම් යම් දවසක අපේ හිතේ කෙලෙස් සම්පූර්ණයෙන්ම නැති වෙනවා නම් නැති වෙන්නේ මේ බෝධිපාක්ෂික ධර්ම 37 වැඩුවොත්. එහෙනම් මේ රාගය අපේ හිතෙන් දුරු නොවුනේ මන්ද? ද්වේෂය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මාන්නය, මදය, ප්‍රමාදය, වංචාව, සට කපට මායං, ගුණමකුකම් මේ මිනිසුන්ගේ හිත තුලින් නැති නොවුනේ මන්ද? වැඩුවේ නැති නිසා. කුමක් වැඩුවේ නැති නිසාද? බෝධිපාක්ෂික ධර්ම 37 වැඩුවේ නැති නිසා. කෙලෙස් ප්‍රහාණය නොකලා කියන්නේ නිකෙලෙස් වෙන්නේ කොහොමද? නිවන් දකින්නේ කොහොමද? එහෙනම් අපිට නිවන අවබෝධ නොවුනේ මන්ද? මේ බෝධිපාක්ෂික ධර්ම 37 වැඩුවේ නැති නිසා. එහෙනම් නිවනට කැමති කෙනෙක් කොච්චර හොඳට නිවන් මාර්ගය ඉගෙන ගන්න ඕනේද? මේ මාර්ගය කොච්චර හොඳට ඉගෙන ගන්න ඕනේද? එතකොට පින්වත්නි අපි දැන් බලමු බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරලා බුදුරජාණන් වහන්සේ වදාළා රහතන් වහන්සේට උනත් මම නිකිලෙසු අරහත් භික්ෂුන් වහන්සේ නමක් කියලා රහතන් වහන්සේ නමක් කියලා ලෝකයට ප්‍රතිඥා දෙන්න පුළුවන් වෙන බලය තමයි කිව්වා බෝධිපාක්ෂික ධර්ම 37 වඩලා නිවා කොට තිබීම. අද කාලේ තර්ක විතර්ක, කටේ හැකරකම, ඊළඟට මොකක් හරි බලපුලුවන්කාරකම, ප්‍රසිද්ධිය, තර්කය ඕවනේ රහතන් වහන්සේ නමක් කියන එකට අද කාලේ එන්නේ. එහෙමත් නැත්තම් සංසිඳිච්ච බව, බිම් බලාගෙන යෑම, නිහඬව සිටීම. සමහර කෙනෙකුට ඒක කෙනෙකුට රහතන් වහන්සේ නමක් කියලා තේරුම් ගන්න යම් නිර්ණායකයක් වෙන්න පුළුවන් අද කාලේ. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ වදාලා රහතන් වහන්සේ නමං කියලා තේරුම් ගන්න පුළුවන් බලයක් උපදින්නේ මේ බෝධිපාක්ෂික ධර්ම 37 වඩා අවසන් කිරීම. කොමනවාද මේ කොමක්ද මේ බෝධිපාක්ෂික ධර්ම 37? ඒ තමයි සතර සතිපට්ඨානෙ. සතර සම්‍යක් ප්‍රධාන වීරිය. සතර ඉර්ධිපාද. පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතකොට පින්වතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකට අපි මෙතෙක් කාලයක් අහලා තිබුණේ එකම එක නිවන් මාර්ගය තියෙන. ඒ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලානේ. ඒතකොට එහෙනම් දැන් කොහොමද මෙතන මේ 37ක් උනේ? පින්වතුනි මේ නිවන් මාර්ගයේ ඉදිරියට අපි විස්තර කරනකොට මේ සූත්‍ර දේශනා ඇසුරින් හොඳට පැහැදිලි කරලා තියෙනවා මේ බෝධිපාක්ෂික ධර්ම වඩන්න තියෙන්නේ සීලේ පිහිටලා. සීලේ පිහිටලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනකොට ඒ තුල වැඩෙන ගුණධර්ම 37 තමයි කියනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. මේක හරි අපූර්ව නිවන් මාර්ගයක්. අපූර්ව නිවන් මාර්ගයක්. ඊට පස්සේ අපි ආය ගමුකෝ ඔන්න දැන් අද ඉඳලා අපි සතර සතිපට්ඨාන ඉගෙන ගන්නවා. ඒතකොට සතර සතිපට්ඨාන කෙනෙකුට ඉගෙන ගන්න ලැබෙනවා කියන්නේ එයාට බුද්ධ ශාසනය හරියම ඉගෙන ගන්න ලැබෙනවා. පිරිසිදු නිවන් මාර්ගයෙන් ඉගෙන ගන්න ලැබෙනවා. එතකොට ඒ සතර සතිපට්ඨාන ගැන ඉගෙන ගන්නකොට තියෙනවා සතර සතිපට්ඨානයේ තමයි නිවනට එකම මාර්ගය කියලා එතන විස්තර කරනවා. ඇයි එහෙම වෙන්නේ? මේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මේ නිවන් මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරිපූර්ණව වැඩින්නේ ඔහු
සිහිය පිහිටවන ආකාරය අනුව ඔහුගේ සිහිය දියුණු වීමත් එක්ක සිහිය පිහිටවන ආකාරය කියන්නේ සිහිය ඔහුට පිහිටවන්න තියෙන්නේ කයේ. සිහිය පිහිටවන්න තියෙන්නේ වේදනාව තුළ. සිහිය පිහිටවනවා නම් පිහිටවන්න තියෙන්නේ සිත තුළ. සිහිය පිහිටවන්න තියෙන්නේ ඒ සිතක් දියුණු කරනකොට හෝ සිතේ ඇතිවෙන මනෝභාවයන්. එහෙම නැත්නම් සිතේ ඇතිවන දියුණු පිරිහීම් තත්වයන් පිළිබඳව හොඳට සිහිය පිහිටවන්න ඕන. ඒක ධම්මානුපස්සනාවට අයිති වෙන්නේ. ඒතර කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. ඒතර පින්වතුනි මේ සතර සතිපට්ඨානය තමයි ඒ බෝධිපාක්ෂික ධර්ම 37 මූලික කාරණා හතර. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන්න උනත් කෙනෙකුට සතර සතිපට්ඨානේ හිත පිහිටන්න ඕන. එතකොට ඔබට දැන් ආයෙත් ගැටලුවක් මතුවේවි කෙනෙකුට. එහෙමනම් දැන් ඔන්න කුරරගර වැසි කාලි උපාසිකා කියලා උපාසිකාවක් සාතාගිරේ හේමවත දෙන්න ආකාශේ බුදුගුණ කියන එක අහගෙන ඉඳලා සෝවාන් වුණා. ඊළඟට බණ ඉදින් සෝවාන් වෙච්ච අය ඉන්නවා. සරියුත් තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට පවන් සලසලා ඉදින් තමයි රහත් උනේ. එතකොට එහෙනම් කොහොමද මේ බෝධිපාක්ෂික ධර්ම 37 වඩන්න ඕන කියන කාරණාවයි බුදු කෙනෙක්ගේ අභිමුඛයේ එක බණපදයකින් ධර්මය අවබෝධ කරන අයයි අතර වෙනස මොකක්ද? පින්වතුනි මේ බෝධිපාක්ෂික ධර්ම 37 ක්‍රම 4කට තමයි පුරුදු වීම තියෙන්නේ ශ්‍රාවකයන් තුල. එක්කෝ සතර සතිපට්ඨානෙ, සතර ඉරිදිපහද, සම්‍යක් ප්‍රදාන වීරිය, පංච බල, පංච ඉන්ද්‍රිය, ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන විදි 4ක් තියෙනවා. පළවෙනි එක තමයි සංසාරේ ගොඩක් මේ මාර්ගාංග පුරුදු කරලා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන අහලා සතර සතිපට්ඨානේ වඩලා ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වඩා නිවනට බලවත් කැමැත්තෙන් ගොඩක් ගුණධර්ම පුරුදු කර පූරිත මහා පිනකින් යුක්තව කෙනෙක් උපදිනවා බුද්ධ කාලේ. එතකොට එයා බුද්ධ කාලේ ඉපදුනාට පස්සේ එයා එක්ක දුප්පත් පවුලක, එක්ක පොහොසත් පවුලක, එක්ක ස්ත්‍රියක්, එක්ක පුරුෂයෙක්, එක්ක ඔහු පැවිදි වෙලා, එක්ක පැවිදි වෙලා නැහැ, එක්ක අන්‍යාගමික කෙනෙක්, කවුරු හරි වෙලා බුදු කෙනෙක්ව දර්ශනයට ලක් වෙන බුදු කෙනෙක්ගේ හඬ අහන්න පුළුවන් ස්වභාවයක උපදිනවා. මේ කෙනාට බුදු පියාණන් වහන්සේ හෝ මනාව ශාස්ත්‍රූ සහසනය තේරුම් කරන භික්ෂුන් වහන්සේ නමක් හෝ මුණ ගැහෙනවා. මොහුට ධර්මයේ දේශනා කරනවා. ඔහුට ධර්මයේ දේශනා කරනකොට ඒ ධර්මයේ ඇහෙන සුළු මොහොත තුල සසරේ වඩන ලද ගුණධර්ම සියල්ල පිරිපුන් වෙලා යනවා. ඒ බණහන ආසනයේදීම මගපල් ලබනවා. එයත් අන්න කියනවා උග්ඝටිතඤ්ඤෝ වහා ධර්මය අවබෝධ කරනවා. සමහරවිට දහම් කරුණු මාතෘකාව වශයෙන් දේශනා කරන්නේ. එපමණකින් අවබෝධ කරනවා. එතකොට තව පිරිසක් ඉන්නවා ওই විදිහටම සංසාරේ කුසල් දහම් පූර්ණීටපත් කරලා. එතකොට දැන් තේරෙනවා නේද මේ නිවන් දකින්නවා කියන එක මේ ගහකින් ගෙඩියනවා වගේ එකක් නෙවෙයි. හතු පිපෙනවා වගේ දෙයක් නෙවෙයි. මේ හිටියා මෙන්න බිම්මල් පෙපුණා. එහෙම එකක් නෙවෙයි. මේක බොහෝ දීර්ඝ කාලයක ව්‍යායාමයක ප්‍රතිඵලයක්. පසක තැබේවා අරහත්වයේ ගැන ලෞතුරා සම්මා සම්බුදු බව පතා අසංකේය 4කුත් කල්ප ලක්ෂයක ව්‍යායාමයක ප්‍රතිඵලයක්. ආකාර 10ක උත්සාහයක ප්‍රතිඵලයක්. ඒ දස පාරමිතා. පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා වශයෙන් ආකාර 30ක ප්‍රතිඵලයක්. කොච්චර කුසල් නම් වැඩුවාද? කාය සුචරිතේ, වචී සුචරිතේ, මනෝ සුචරිතේ ඒ සියල්ලම පුරුදු කළා. සෑම බුද්ධ ශාසනිකම
මනුස්ස ලෝකේ ඉපදිලා හිටියොත් අනිවාර්යෙන් පැවිදි වෙනවා බුදු කෙනෙක් ළඟ අපි මහ බෝධිසත්වෝ. ඒකට මේ බුද්ධ ශාසනවල පුරුදු කරන ගුණ ධර්ම. ඒවත් එක්ක තමයි පූරිත වූ ඥාන සම්භාරයක් එක්ක ගුරු උපදේශ රහිතම බෝධිපාක්ෂික ධර්ම 37 වඩනවා. ඔන්න බුද්ධ ශාසනය ඔය වගේ ශ්‍රාවකයෙකුත් ඉපදෙනවා. සංසාරේ කුසල් පුරුදු කරන ලද. මෙයාට ඕනම ආකාරයකින් ඉපදෙන්න පුළුවන් දුප්පත් පොහොසත් ලස්සන කැත ස්ත්‍රී පුරුෂ. ඉතින් සංසාරේ කරන ලද හොඳ නරක මිශ්‍ර වූ කර්මනේ මිනිස්යාට සත්වයාට තියෙන්නේ. මනුස්ස ලෝකේ කියන්නේ හොඳ නරක දෙකම විපාක දෙන තැනක් නේ. ඉතින් ඒ නිසා දුප්පත් වෙන්න පුළුවන්, පොහොසත් වෙන්න පුළුවන්, බ්‍රාහ්මණ වෙන්න පුළුවන්, ශාස්ත්‍රීය වෙන්න පුළුවන්, වෛශ්‍රීය වෙන්න පුළුවන්, ශූද්‍ර වෙන්න පුළුවන්, සැඩොලෙක් වෙන්න පුළුවන්, වීදි ළමයෙක් වෙන්න පුළුවන්. ඔහුත් බුද්ධ ශාසනය පැවිදි වෙනවා. එතකොට මේ මොහොත ධර්මයේ දේශනා කරාට අර වහා ධර්මයේ කිව් පමණින් අවබෝධ වෙන්නේ උග්ගටිතඤ්ඤෝ නෙවෙයි. මෙයා විපංචිතඤ්ඤෝ. මෙයා මොකද කරන්නේ? මෙයාට ධර්මයේ විස්තර වශයෙන් විභාග වශයෙන් දේශනා කරන්න ඕන. ධර්මයේ විස්තර වශයෙන් විභාග වශයෙන් සංක්ෂිප්තව නෙවෙයි විස්තර වශයෙන් විභාග වශයෙන්. තවත් විස්තර කිව්වොත් අර උග්ගටිතඤ්ඤෝ ඉක්මනට ධර්මය අවබෝධ කරන අයට මේ නිවන ගැන කියපු ගමන් නිවන් මාර්ගය ගැන කියපු ගමන් ඉක්මනට යාලා අවබෝධ කරනවා. මෙයාට ධර්මයේ විස්තර වශයෙන් විභාග වශයෙන් දේශනා කරන්න ඕන. ආදීනව කියලා දෙන්න ඕන. මේ ආයතන හයේ පංච උපාදානස්කන්ධේ. ආදීනවයත් කියලා දෙන්න ඕන, නිස්සරණයත් කියලා දෙන්න ඕන. විස්තර කර කර කියලා දෙනකොට අවබෝධ කරනවා. ඔන්න එතකොට යාලා ධර්මයේ විස්තර වශයෙන් අහනකොට විස්තර වශයෙන් පුරුදු කරනකොට මේ බෝධිපාක්ෂික ධර්ම 37 එයා විස්තර වශයෙන් පුරුදු කරනවා. අන්න එයාට ධර්ම අවබෝධය සිද්ධ වෙනවා. එයත් ධර්මය අවබෝධ කරන කෙනෙක්. වහා අවබෝධ කළත්, හිමීට අවබෝධ කළත් අවබෝධ කරනවා. තව කෙනෙක් ඉන්නවා එයාට කියනවා නෙయ్య කියලා. එයා මෙන්න මෙහෙමයි. එයා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඉගෙන ගන්නවා. ඉගෙනගෙන මෙහා ගොඩාක් පුරුදු කරනවා. මහන්සි වෙවි පුරුදු කරනවා. මෙයාට ශාස්ත්‍රඥ වහන්සේගේ නිවන ගැන අහපු පමණින් අවබෝධ වෙන්නේ නැහැ. ආදීනව නිස්සරණ අහපු පමණින් අවබෝධ වෙන්නේ නැහැ. මෙයාට ආස්වාදය, ආදීනවේ නිස්සරණය. ඒ කියන්නේ මේ ආයතන හයක් සහිත ලෝකේ නැත්නම් පංච උපාදානස්කන්ධ ලෝකේ ආස්වාදයත් ඔහුට කියලා දෙන්න ඕන. එහි ආදීනවයන්ත් ඔහුට කියලා දෙන්න ඕන. නිස්සරණේ බෝධිපාක්ෂික ධර්ම 37 වඩලා මේ චන්දරාගේ ප්‍රහාණය කරන හැටිත් ඔහුට කියලා දෙන්න ඕන. ඔහු බොහෝ කාලයක් මහන්සි වෙනවා. හොන්දට පුරුදු කරනවා බෝධිපාක්ෂික ධර්ම. දිවි කැප කරලා පුරුදු කරනවා. බොහෝ කාලයක් පුරුදු කරනවා. ඔහුටත් මේ ධර්මය අවබෝධ වෙනවා. ඔහුත් නිවන අවබෝධ කරපු කෙනෙක් බවට පත් වෙනවා. ඔහුටත් මාර්ගඵල ලබන්න පුළුවන්. ඔය තුන්වෙනි කෙනා. දැන් බලන්න එක්කෙනෙකුට මේ බෝධිපාක්ෂික ධර්මයේ වහා හටගත්තා. එක්කෙනෙකුට ටික කාලයක් ගියා. තව එක්කෙනෙක් මහන්සියෙන් ඉගෙන ගත්තා. ගොඩක් පුරුදු කළා. එතකොට බෝධිපාක්ෂික ධර්ම බොහෝ කාලයක් පුරුදු කිරීමේ විපාක විදිහට මාර්ගඵල අවබෝධ වුණා. තව එක්කෙනෙක් ඉන්නවා. එයාට කියනවා පදපරම. පදපරම කියලා කියන්නේ එයාට නිවන ගැන කිව්වට අවබෝධ වෙන්නේ නැහැ. නිවන් මාර්ගය ගැන කියපු බලයට අවබෝධ වෙන්නේ නැහැ. ආදීනව නිස්සරණ මේවා විස්තර වශයෙන් භාග වශයෙන් කිව්වට ඒත් අවබෝධ වෙන්නේ නැහැ. ඊළඟට මෙයාට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අමාරුවෙන් පුරුදු කළා එහෙම අවබෝධ වෙන්නේ නැහැ. මෙයාට අවබෝධ කරන්න වීරියකොත් නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? නමුත් මෙයා ගොඩාක් ආසයි නිවන් දකින්න. අවබෝධ නොවුනාට. මෙයා ගොඩාක් ආසයි ධර්මයේ ඉගෙන ගන්න. නිවනට කැමති, මාර්ගඵල අවබෝධ කරන්න කැමති, බෝධිපාක්ෂික ධර්ම වඩන්න කැමති. මෙයා එකින් එක ඉගෙන ගන්නවා. වචනෙන් වචන ඉගෙන ගන්නවා. පුරුදු කරන්න තියෙන නිවන් මාර්ගය. එතකොට මෙයා ධර්ම ඉගෙන ගන්නවා. හැම වනපදයකම අර්ථ ඉගෙන ගන්නවා. හැබැයි මෙයාට තියෙන අවාසනාව තමයි කොච්චර මෙයා මහන්සි වුණත් මෙයාට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ.
මේන මේ කෙනාට කියනවා පදපරම. ඒ දහම් පදයන්ගේ අර්ථ තේරුම් ගන්න මට්ටමට පදය පරම කරගෙන වාසය කරනවා. එතකොට එච්චරයි බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෝ 4 දෙනා. එතනින් පල්ලෑ අශෘතවත් අන්ධබාල පෘතජන. ශාසනයෙන් බාහිර එතනින් එහා. එතකොට එහෙනම් වහා අවබෝධ වීමකුත් අද කාලේ නැත්තම් උග්ගටි තඤ්ඤෝ. විපංචි තඤ්ඤෝ ඊළඟට විස්තර විභාග වශයෙන් දේශනා කළත් අවබෝධ වීමකුත් නැත්තම්. අමාරුවෙන් මහන්සියෙන් බෝධිපාරසික ධර්ම දිවි දෙවෙනි කොට වඩලා ඒ මාර්ගඵල අවබෝධ කරගන්න පිරිසකුත් නැත්තම් අනිවාර්යයෙන්ම නිවන සොයාගෙන යන කෙනා ඊළඟට වැටෙන්නේ පදපරම. දහම් අර්ථ ධර්මීය අර්ථ තීරුම් ගන්න මට්ටමට. බෝධිපාරසික ධර්ම 37 ඔහුට විස්තර කරන්න පුළුවන්, විභාග කරන්න පුළුවන්. ඊළඟට මේ මුළු බුද්ධ වචනේම ඔහුට අහන්න ආසයි, ඉගෙන ගන්න ආසයි එතන. ඔච්චරයි. ඒතකොට මාර්ගඵල අවබෝධයකුත් නැත්නම් දහම් දැනුමකුත් නැත්නම් පදපරම කියන තැනටවත් එන්නේ නැහැ. දැන් පදපරම වීමේ තියෙන වටිනාකම තමයි ධර්මයේ අර්ථ ඉගෙන ගැනීමේ තියෙන වටිනාකම තමයි යම් දවසක නෙය්‍ය කෙනෙක් වෙන්නේ හෝ විපංචි තඤ්ඤු කෙනෙක් වෙන්නේ හෝ උග්ගටි තඤ්ඤු කෙනෙක් හෝ වෙන්නේ අර පදපරම කෙනා. ධර්ම ඉගෙන ගත්ත කෙනා තමයි අර 3 දෙනාගෙන් එක්කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ නිසා අද කාලේ සත්‍යස් බෝධිපාශික ධර්ම කියලා කෙනෙකුට ඒක දන්නෙත් නැත්තම් ඔය මොනවද කියලා දන්නෙත් නැත්තම් එයා පදපරම කෙනෙක්වත් නෙවෙයි. පින්වතුනි අපි මහ ලොකුවට කෑ ගැහුවට බුදුරජාන් වහන්සේනේ දන්නේ මේ අවබෝධ වෙන ක්‍රම. ඒ නිසා අද කාලේ පූරිත පිනකින් මාර්ගඵලයක්වත් ලබනවා නම් ඒ කෙනාට තියෙන එකම chance එක, එකම අවස්ථාව නෙయ్య. කියන්නේ බොහෝ කාලයක් අමාරුවෙන් කරුණු ගලපා මේ නවාංග සාත්‍රු ශාසනයේ සහිත මේ බෝධිපාශික ධර්ම 37 අමාරුවෙන් බොහෝ කාලයක් වඩන කෙනෙකුට මාර්ගඵලයක් අවබෝධ වුණොත් තමයි සෝහන්වත් වුණොත්. ඒ කියන්නේ නෙయ్య. අර දෙගොල්ලම ඉවරයි මේ බුද්ධ කාලේ. ඉක්මනට අවබෝධ කරන අය. එහෙනම් අමාරුවෙන් බොහෝ කාලයක් පුරුදු කරන්න උනන් බෝධිපාශික ධර්ම 37 ඉගෙන ගන්න ඕන. සතර සතිපට්ඨානය ගැන මන අවබෝධයක් තියෙන්න ඕන. සතර සතිපට්ඨානය ගැන මන අවබෝධයක් නැතුව බෝධිපාශික ධර්ම ගැන මන අවබෝධයක් නැතුව ඉක්මනින් නිවන් දකින්න කියලා ගියොත් එහෙම බොහෝ විට යා මොනවා හරි දෘෂ්ටියක හිර වෙනවා. අවසානයේ Tamante හිතෙන දේ කියා යනවා. Tamante සිල් රකින්න බැරි නම් නමුත් Tamante දහම් කරුණු තේරෙනවා වැටෙනවා වගේ හිතුණොත් යා කියනවා නිවන් දකින්න සිල් ඕනේ නැහැ. ඔන්න Tamante සමාධියක් නැත්තම් නමුත් Tamante නිවන අවබෝධ වෙලා වගේ කියලා හිතුණොත් එයා කියනවා සමාධියක් ඕනේ නැහැ. එයාට දහම් දැනුමක් නැත්තම් නමුත් Taman නිවන් දැක්කා කියලා හිතාගෙන ඉන්නවනම් එයා ලෝකෙට අදහසක් දේශනා කරනවා නිවන් දකින්න දහම් දැනුමක් ඕනේ නැහැ. පොත්පත් කියවන එක පරිබෝධයක්. ඔහු කියනවා. ඊළඟට Tamanට මේ අවබෝධ වුණා වැටුණා වගේ කියන එකක් සිද්ධ වුණේ කිසිම සංඥාවක් හිතට ගන්න නැතුව ඉන්න එකෙන් නම් ආසඤ්ඤ සංඥාවකින් නම් එයා කියනවා මේ නිවන් දකින්න තියෙන්නේ මේ කිසිම සංඥාවක් ගන්න එපා. ඊට පස්සේ මේ විදිහට සීලයත් ප්‍රතික්ෂේප කළා. සමහර වෙලාවට සමාධියත් ප්‍රතික්ෂේප කළා. ඊළඟට ඔය පංච උපාදානස්කන්ධ පටිච්ච සමුප්පාද ඔය වගේ දේවල් වල හිර වෙන්න එපා වචන ඉගෙනගෙන මේක අවබෝධ වෙනවා. අවබෝධ වෙලා තියෙන්නේ ඕක තමයි කියලා කිව්වොත් අර දහම් කරුණු ඉගෙන ගන්න එකත් එයා නැති කරනවා සමාජයට. අවසානයේ ඔහොම ගිහිල්ලා කියනවා මේක ලේසි ක්‍රමයක් නිවන් දකින්න තියෙන්නේ. ඔය ත්‍රිපිටකයේ බදාගෙන ඉන්න එපා. දැක්කද බුද්ධ වචනෙට ගරහපු හැටි. පින්වතුනි පන්සිල් පද පහවත් දන්නේ නැතුව හිටපු යුගයක් ගණින් හම්සෙලාගේ යුගයේ උදා වුණා මහනුවර යුගයේ. එහෙම තිබිලත් අද කාලේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කතා වෙන මට්ටමට මේ බෝධිපාශික ධර්ම කතා වෙන මට්ටමට මේ ධර්මයේ ඉස්මතු වුණේ
මේ උතුම් ත්‍රිපිටක පොත් වහන්සේලා උතුම් ත්‍රිපිටකයේ මේ සුරක්ෂිත වෙලා ආරක්ෂා වෙලා තිබ්බ නිසා. එක එක්කෙනාගේ දෘෂ්ටි අදහස් තිබ්බ නිසා නෙවෙයි. ත්‍රිපිටකයේ තිබ්බ නිසා. ඒ නිසා මේ උතුම් ධර්මයේ ආරක්ෂා වුණොත් මේ තව අවුරුදු 100ක් 200ක් 300ක් 500ක් 1000ක් ගිය තැන උනත් ආයෙත් පින්වන්තයෙක් කියයි නිවන් දකින්න තියෙන්නේ බෝධිපාශික ධර්ම 37. බුදුරජාණන් වහන්සේ නිවන ගැන වදාළේ මෙහෙමයි කියලා කියයි මේ ධර්මයේ පරිස්සම් වෙලා තිබ්බොත්. ධර්මයේ පරිස්සම් වෙලා තියෙන්නේ නැතුව ධර්මයේ ඉස්මතු නොවි මිනිසුන්ගේ මතවාද එක එක්කෙනාගේ දෘෂ්ටි ජාලා ඉස්මතු වෙවි තිබ්බොත් එක්කෙනෙක් ධර්මය අවබෝධ කළා මම රහත් වුණා කියලා එයාගේ ක්‍රමයේ කියයි එයාගේ ගෝලයා තව ක්‍රමයක් කියයි එයාගේ ගෝලයා තව ක්‍රමයක් කියයි කොහොම තියෙයිද? පින්වතුනි රහතන් වහන්සේලාගේ බලයක් තමයි කියනවනේ රහතන් වහන්සේලා ලෝකෙට සිංහනාද කරනවා කියනවා මම නිකලෙසුනේ සත්‍තිස් බෝධිපාශික ධර්ම වඩපු නිසා කියලා. එහෙනම් මේ අසංකීය ගණන් මගඵල ලැබපු මේ බුද්ධ ශාසනේ රහතන් වහන්සේලා කෝටි ගණන් වැඩ හිටපු බුද්ධ ශාසනේ අවසානයේ එකම එක නිවන් මාර්ගයේ විදියට බෝධිපාශික ධර්ම 37 ඉතුරු වුණේ. හැබැයි අද කාලේ මගපල් ලබන අය ගත්තොත් මේ එක්කෙනෙක් මගපල් ලබනවා එක විදියකට තව එක්කෙනෙක් එක විදියකට එයාලා කියන ඕක නෙමෙයි හරි මේක මම කියන එකයි හරි අනිත් අයගේ වැරදි ඉද මේව සත්‍යම් මෝග මඤ්ඤන්ති මං කියන එකමයි හරි අනිත් අයගේව වැරදි එහෙම කිය 10 දෙනෙක් ගත්තොත් එහෙම අදහස් 10ක් ඔය විදිහට ඇත්ත රහතන් වහන්සේලාගෙන් අදහස් ආවනම් කෝටි ගණන් රහතන් වහන්සේලා පහළ වුණ බුද්ධ ශාසනේ රහත් වෙන විදි කෝටි ගණනක් තියෙන්න පුළුවන් වෙන්න ඕන. අද වෙනකොට ඒවා වෙනම පොත්වල ලියවිලා තියෙන්න ඕන. එහෙම නැත්නම් පරම්පරාවෙන් පැවතගෙන ඉන්න ඕන නිවන් දකින්න ක්‍රම කෝටි ගණනක්. නමුත් අරහත්ත්වයටපත් වුණ සියලු රහතන් වහන්සේලා සිංහනාද කළේ අපි මේ නිකෙලිසුනේ බෝධිපාශික ධර්ම 37 වඩපු නිසා. එකම එක නිවන් මාර්ගයයි. සතර සතිපට්ඨානෙ පිහිටලා මාර්ගාංග 8ක් වඩලා මේ බෝධිපාශික ධර්ම දියුණු කළා. එතකොට එහෙනම් හොඳටම තේරුම් ගන්න අපිට එක එක්කෙනාගේ අදහස්වත් මති මතාන්තර ඉදිරියට මේවා මේ සමාජයේ වසා ගන්නවි එක එක්කෙනා මගපල් ලැබපු ක්‍රම බුදු කෙනෙක්ගේ ධර්මයේ වසා දමාවි. කොහේ හරි පින්වන්තයෙක් ඉන්නවනම් තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මාර්ගය මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේනේ නිවන් දැක්කේ ඉස්සල්ලාම. නිවන් මාර්ගයේ දේශනා මග්ගඤ්ඤෝ මාර්ගය දන්න කෙනා මග්ග විදු මාර්ගය අවබෝධ කරපු කෙනා මග්ග කෝවිදු මාර්ගයේ අතිශයින් දක්ෂ කෙනා මග්ගක්ඛායි මාර්ගයේ දේශනා කරපු කෙනා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ නිසා නිවන් මාර්ගය කියන්නේ හරියටම මොකක්ද කියලා අපි ඉගෙන ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගෙන්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ නිවන් මාර්ගයේ කාරණා 37කට කොටස් කරලා විස්තර කරලා අපිට වදාලා. නිවනටම මේ බෝධිපාශික ධර්ම තියෙන්නේ දිව්‍ය ලෝක උප්පත්තියක්වත්, මනුස්ස ලෝක උප්පත්තියක්වත්, සංසාර ගමනක් පිණිසවත් නෙවෙයි. ඒ කාන්තෙන් මේ මාර්ගේ කොහෙටවත් හැරෙන්නේ නැහැ. මේ කියන බෝධිපාශික ධර්ම 37ම කෙලින්ම එකම එක තැනකට තමයි තියෙන්නේ. ඒ තමයි අමා මහ නිවන. ඉතින් එයින් අපි ඉගෙන ගන්නට අද ඉඳලා ඉගෙන ගන්නවා මේ බෝධිපාශික ධර්ම 37න් සතර සතිපට්ඨානෙ තමයි ඉස්සල්ලාම තියෙන කාරණා 4. ඒ සතර සතිපට්ඨානෙ අපි ඉගෙන ගන්නවා. පින්වතුනි සතර සතිපට්ඨානෙ කියලා කියන්නේ සිහිය පිහිටවන ආකාර 4ක්. සිහිය පිහිටවන්න සුදුසු ස්ථාන 4ක්. ඊටකොට දැන් ඔන්න අපි අභිධර්මයේ ගමු. අභිධර්මයේ තියෙනවා චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා පරමාර්ථ ධර්ම 4කට කොටස් කරලා තමයි අභිධර්මයේ විස්තර කරන්නේ. අභිධර්මයේ දේශනා කළේ දිවිවරුන්ට. දෙවිවරුන්ට ගොඩාක් ප්‍රකටයි කයට වඩා හිත. සාමාන්‍යයෙන් දෙවි කෙනෙක් වුණත් මිනිස්සෙක් දිහා බලන්නේ හෝ මිනිස්සෙක් සමග සම්බන්ධ වෙන්නේ කයත් එක්ක නෙවෙයි. ඔහුගේ සිත තමයි අල්ලන්නේ. මිනිස්සෙක් එක්ක සම්බන්ධ වෙන්නේ කයෙන්.
කය තමයි ඉලක්ක කරන්නේ. කය තමයි හසුරවන්නේ. කයෙන් තමයි ප්‍රයෝජනෙ ගන්න. කය තමයි නටවන්නේ. දෙවිවරුන්ගේ ලෝකයේ තියෙන මනෝභාවයක්. ඒ දෙවිවරුන්ගේ හිතට ප්‍රීතිය ඉපදුනාම ශාරීරික වාරණ වෙනස් වෙනවා. දෙවිවරුන්ගේ හිතේ තියෙන ප්‍රීතිය පුණ්‍ය ශක්තියත් එක්ක තමයි දෙවිවරුන්ගේ ආනුභාවය තියෙන්නේ. ඒ නිසා දෙවියන්ට ගොඩාක් ප්‍රකටයි ශරීරයට වඩා හිත. ඒ නිසා දෙවියන්ට දහම් දෙසද්දී සිතයි සිතිවිලි රූපයි නිවනයි කියන වදාලා චිත්ත චෛතසික රූප නිබ්බාන. නමුත් මිනිසුන්ට ප්‍රකට ඇඟ. මිනිසුන්ට ඉක්මනට තේරෙන්නේ ශරීරය ගැන. ඒ නිසා මිනිසයන්ට අවබෝධයක් කරා යෑමේදී බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම මිනිසයාට සිහිය පිහිටවන්නට වදාලා කය ගැන. ඒකට කියනවා කායානුපස්සනා. ඊළඟ මිනිස්සයා ඊළඟට ගොඩාක් සලිත වෙවි ඉන්නේ වේදනාවත් එක්ක. සැප වේදනා, දුක් වේදනා, සැප දුක් රහිත වේදනා. ඉස්සෙල්ලාම කය ඊළඟට වේදනාවත් එක්ක තමයි පටලැවි ඉන්නේ. වේදනානුපස්සනාව. ඊළඟට මිනිස්සුયો රාගය, ද්වේෂය, මෝහය ඒ සිතේ මනෝභාවයන් එක පටලැවි ඉන්නේ. මේ සිතත් එක්ක. චිත්තානුපස්සන. මිනිසයාට සැඟවිච්චම ස්වභාවය තමයි සිතේ ඇති වෙන ධර්මතා. ඒක සැඟවිච්ලාම ප්‍රකට වෙන්නේ නැතුවම තියෙනවා. ආන්න ඒවා ඊළඟට අල්ලන්න කිව්වා ධම්මානුපස්සන. ඒ නිසා සතර සතිපට්ඨානේ කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සනා කියන අනුපස්සනා හතරම සතර සිහිය පිටවන්න ඕන ක්‍රම හතරමත් එදිලා තියෙන්නේ පිළිවෙලට. ඒ නිසා නිවන් දකින්න කැමති කෙනා සතර සතිපට්ඨානි කායානුපස්සනා හොඳට තේරුම් ගන්න ඕන. වේදනානුපස්සනාව තේරුම් ගන්න ඕන, චිත්තානුපස්සනාව තේරුම් ගන්න ඕන, ධම්මානුපස්සනාව තේරුම් ගන්න ඕන. බුදුරජාන් වහන්සේ වදාලා දැන් මිනිස්සු ආසයින් අදාදම නිවන් දකින්න. අද සෝවාන් වෙන්න නැත්තම් ඊළඟට අදාදම මගපල් ලබන්න නැත්තම් කියලා මිනිස්සු ආසයිනේ. බුදුරජාණන් වහන්සේ වදාලා හරි එහෙම පුළුවන්. එහෙනම් මෙහෙම කරන්න ඕන කිව්වා. අදාදම නිවන් දකින්න කැමති කෙනා සතර සතිපට්ඨානේ සිහිය පිහිටවන්න ඕන කිව්වා. මොහොතක්වත් හිත බැහැරට යන්නේ නැතුව. උපමාවකින් වදාලා. ඒ උපමාව තමයි බුදුරජාණන් වහන්සේ වදාලා ඕන්න එක්තරා දාසයෙකුට එක්තරා පුරුෂයෙකුට විශාල තෙල් හැලියක් දෙනවා ඔළුවේ තියාගනින් කියලා. මේ තෙල් හැලියේ කට මට්ටමට උඩටම අර කටේ උඩ ජෙල් එක වගේ උඩින්ම දෙනවා කොයි මොහොතේ තෙල් ටික හැලෙයිද දන්නේ නැහැ. එහෙම තෙල් කලයක් ඔළුවට දීලා කඩුවක් අතට ගත්ත වදකෙක් පිටිපස්සෙන් තියනවා. එම්බා පුරුෂය ඔබ දැන් ඵලයක්. මේ කඩුව අතට ගත්ත මිනිස්සෙක් වදකෙක් ඔබගේ පිටිපස්සෙන් එනවා. යම් මොහොතක මේ තෙල් කලය තෙල් කලෙන් තෙල් බින්දුවක් හරි හැලුණද එතනදීම නුඹගේ හිස ගසා දානවා කියලා දැන් ඔන්න කියනවා. දැන් අන්න අරයා තෙල් කලේ ඔළුවේ තියාගෙන එනවා. එනකොට දැන් ජනපද කල්යාණි. ඒ ජනපදයේ ඉන්න ලස්සනටම නටන්න පුළුවන් නාරිය. ලස්සනටම නටන්න පුළුවන් ලතාව. ලස්සනටම නටන්න පුළුවන් ස්ත්‍රිය. ලස්සනටම නටන්න පුළුවන් කත. ඒ සොඳුරු ලලනාව මනාවෝ මිහිරි ගීත ගායනා කරමින් සොඳුරු ලෙස නටනවා. අර යන පාරේ. කොතෙක්ද කියනවා නම් යන මිනිස්සු ඈගේ නැටුම් දර්ශනෙන් ඈගේ කටහඬෙන් උමතු වී ඔසවන ලද පිය පහල්තට හෙලන්න නැතුව බලාගෙන ඉන්නවා. තබන ලද පියවරෙන් පසු පියවර ඉදිරියට ගන්න නැතුව ඉන්නවා. ඇස් පිල්ලම් ගහන්න නැතුව සිටිනවා. එච්චර ලස්සනයි. මනස්කාන්තයි. මන මෝහනීයයි. ඇගේ රංගනය. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා දැන් ඔය ජීවිතේ කැමති අමරිතුකාමෝ මැරෙන්න කැමති නැති ජීවිතකාමෝ ජීවත් වෙන්න කැමති කෙනා අර තෙල් කලේ ඔළුවේ තියාගෙන දැන් යනවනේ. එයාගේ පිටිපස්සෙන් එනවනේ බින්දුවක් හැලියනින් මම බෙල්ල කපනවා කියලා වදකයා. දැන් මොනවා කර කර හිටියත් අර ජනපද කල්ලාමි ලෝකේ තියෙන සුකුරුත්තන් නාඩගම් ඔක්කොම ටික දැම්මත් දැන් මෙයා හැරිලා බලයිද? බලන්නේ.
මෙයාගේ ගමනම යනවා. හැරිලා බැලුවොත් ඉවරයි. ඔය වගේ කිව්වා. කෙනෙකුට නිවන් දකින්න නිකලෙසෙන්න බැරි විදිහට ජීවිත අවබෝධයක් කරා යන්න බැරි විදිහට ඔහු ලුහු බඳින බලවේගයක් තියෙනවා. මේකට කියනවා මහර බලවේගය කියලා. ඔහුට අසු නොවෙන්න නම් මොහොතක්වත් අවස්ථාවක් නොදී ඉන්න ඕන. මොහොතක්වත් ඔහුට අවස්ථාවක් නොදෙන ක්‍රමේ තමයි සතර සතිපට්ඨාන. තෙල් කලයක් ඉහේ තියාගෙන යන කෙනා යම් අවධානයකින් යම් කිසි සිහියකින් යම් කල්පනාවකින් යම් එකඟ වූ සිතකින් යම් අරමුණකින් යම් ඉලක්කයකින් යනවද ඒ විදිහටම සතිපට්ඨානෙ ඉන්න ඕන කිව්වා. ආන්නේ කෙනාට නම් අදාද නිවන් ලැබෙයි. ඒ කෙනාට නම් අදාද නිවන් ලැබෙයි. නමුත් පින්වතුනි යථාර්ථයේ දෙස බලන්න. ඇත්ත දිහා බලන්න. මේ බණක් අහනවා මේ නාට්‍යයක් බලනවා. මේ බණක් අහනවා මේ සින්දුවක් අහනවා. මේ බණක් අහනවා මේ ප්‍රවෘත්ති අහනවා. මේ බණක් අහනවා මේ රණ්ඩු වෙනවා. මේ බණක් අහනවා මේ හොදි හැඳි ගන්නවා. මනුස්සයාගේ හිත තියෙන්නේ කී කෝටියක් වැඩවලද. මේ දැස පියාගෙන සතර සතිපට්ඨානෙ වඩන්න හිඳ ගන්නවා. මේ නැගිට ගමන් ආයෙ පරණ ලෝකෙට යනවා. නිවන ඈතුනේ. නිවන් මාර්ගයේවත් නිවනේවත් බුද්ධානුශාසනාවේවත් තියෙන වරදක් නිසා නොවේ. මිනිස්යාගේ හැකියාවේ තියෙන දුර්වලතාව නිසා. මෙයා මිනිස්යාගේ හැකියාවේ තියෙන දුර්වලතාව නිසා. ඒ නිසා මේ නිවන් මාර්ගයේ පැහැදිලිව තේරුම් අරන් අරුබුදයක් හට ගන්න නැතුව වාද විවාද කරන්නේ නැතුව මනාව පුරුදු කරගෙන කෙනෙක් යනවා නම් එයාට නිවන් දකින්න අවස්ථාව තියෙනවා. බුද්ධ ශාසනයේ ප්‍රතිඵල ලබා ගන්න අවස්ථාව තියෙනවා. එයාට මං අද අර කලින් අපි විස්තර කළා වගේ අද නිවන් දකි හෙට නිවන් දකි කියලා බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ. හරියට මාර්ගයේ වඩනවා නම් කිකිලි හරියට බිත්තර ටික රකින්නවා නම් ඒ බිත්තර බලාගෙන මේ කුකුළු පැටව මතුවෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ නිවන් මාර්ගයෙන් කෙනෙක් බැහැර වෙන්නේ මේ මහර බලවේග වලට අහු වෙන්නේ සුදුසු තැන ඉන්නේ නැහැ. ඒ නිසා තමයි නිවන් මාර්ගයෙන් බැහැර වෙන්නේ. සුදුසු තැන මොකද්ද? ඒ තමයි සතර සතිපට්ඨානෙ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා සකේ පෙත්තිකේ විසේ තමන්ගේ පියාගේ තැන වාසය කරන්ට අගෝචර ස්ථානවල චරණය කරන්ට හැසිරෙන්න එපා. උපමාවක් වදාලා. අහසේ පියාසර කරන්න ගියාපු කැටකිරිල්ලෙක් උකුස්සෙකුට වුණා, ගිජුලීනියෙකුට වුණා. කැටකිරිල්ලා කියන ඒ කුරුල්ලා ගින් නිවහන තමයි මේ පස් නගුලින් මේ පස් මේ මතු කරලා හෝ උදැල්ලෙන් කොටලා හෝ එහෙම නැත්නම් ওই පස් පිඩලිය යට හදාගත්ත පොඩි කුහරයක තමයි ගැටකුරුල්ලා ජීවත් වෙන්නේ. මේක ආකාශයේ සැරිසරන්න ගිහිල්ලා ගිජුලීනියෙකුට අහුණා. ඉතින් ගිජුලීනියට අහුවෙලා මෙයාගේ මඟ මිරිකගෙන යද්දී අර කැටකිරිලි කියනවා යසවා මට උන වැඩි. මං හරි තැන හිටියනම් මට මේක වෙන්නේ නෑනේ. මම හරි තැන හිටියනම් මගේ උරුමේ පිය උරුමේ හිටියනම් මේක හරිය මෙහෙම වෙන්නේ නෑනේ. මට නුසුදුසු තැන්වල පියාඹන්න ආපු නිසා මට මෙහෙම වුනේ. ඒ නිසා මටම යසවා මෙහෙම වුනේ කොහොඳයි. ඉතින් ගිජුලිහිනියා කල්පනා කරනවා ඈ කැටකිරිලි. තෝ මොකද්ද ඔය දොඩන්නේ? උඹලාටත් තියෙනවා උඹලාගේ උරුමේ කියලා තැන්. ඊට පස්සේ ඕ මගේ උරුමේ තමයි පස් පිඩැල්ලයට. ඒ තැන මම හිටියනම් තොපි වාගේ 1000ක් ආවත් මාව අල්ලන්න බෑ කිව්වා. අභිමාණයෙන් කිරිලි කියනකොට ඒක අර ලැජ්ජාවක් වගේ ගිජුලිනියට. ගිජුලිනියා කිව්වා හරි මං දැන් උඹ අතාරිනවා. තෝ ගිහිල්ලා දැන් හිටපියතෝගේ තාත්තගේ තැන. බලපිය මං බාලා ගන්න හැටි. ඉතින් ඔන්න කැටකිරිල්ල අතෑරියා. අතෑරිය ගමන් පිය වාගෙන ඇවිල්ලා චූටි කිරිල්ලි පස් පිඩැල්ලක් උඩට ගියා.
උඩල කෑ ගහලා කිව්වා ඒ ගිජුලීනිය බිහිවර. දැන් තොගේ බලපුලුවන්කාරකම් පෙන්නපිය කියලා කෑ ගැහුවා. හිටපිය තොට කියලා අර ගිජුලීනිය ආකාශ ඉඳලා තටු දෙක දෙපැත්තට දාගෙන වේගෙන් ආවා. ඒ එන මොහොතට අට කැටකිරිලි වේගෙන් පස්පිලැල්ල ඇතුළට ගියා. අර ආපු වේගයේ කන්ට්‍රෝල් කරගන්න බැරුව පාලනය කරගන්න බැරුව ගිජුලිහිනියා පස්පිලැල්ලේම පපුව වැදිලා මැරිලා ගියා. කිරිලි බේරුණා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඕක ඉස්සර වෙච්ච දෙයක්. ඒ නිසා නුඹලාට කියන්න තියෙන මේකයි තාත්තගේ තැන ඉන්න. එතකොට ආරක්ෂාව තියෙනවා. නිවන් මාර්ගයෙන් බැහැර වෙන්නේ නැහැ. ඒ තාත්තගේ තැන මොකද්ද? පිය උරුමේ කුමක්ද? ඒ තමයි මේ සතර සතිපට්ඨානය. කුමක්ද මේ සතර සතිපට්ඨානය? කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ එකම එක මාර්ගයයි තියෙන්නේ. සත්තානං විසුද්ධිය. මේ සත්වයා සුද්ධ කරන්න එකම එක මාර්ගයක් තියෙනවා. ශෝක පරිද්දවානං සමතික්කමානය. ශෝක වැළපීම් ඉක්මවා යන්ට එකම පාරක් තියෙනවා. ශෝක කර කර අඬ අඬා කඳුළු සලසලා ඉන්න ජීවිතයක් තියෙනවනේ. ඕක ඉක්මවලා යන්ට එක ක්‍රමයක් තියෙනවා. ඥායස අධිගමාය. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ක්‍රමයක් තියෙනවා. මාර්ගයක්. නිබ්බානස්ස සච්චි කිරියාය. නිර්වාණය සාක්ෂාත් කරන්න ක්‍රමයක් තියෙනවා. එකම එක මාර්ගයක්. යදිදං චත්තාරෝ සතිපට්ඨාන. ඒ තමයි සතර සතිපට්ඨානය. කතමේ චත්තාරෝ කුමක්ද සතර සතිපට්ඨානෙ? සතර. ඉද බික්ඛවේ බික්ඛු කායේ කායානුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. කයෙහි කයානෝ බලමින් කායානුපස්සනා භාවනාවේ දීවාසය කරනවා. කයානෝ බලමින් වාසය කරනවා. ආතාපි කෙලෙස් තව තවා. මොකද මේක වැඩේට හිත දෙන්නේ නැහැ පින්වත්නි. අපේ හිත කැප වෙන්න කැමති නෑ මේකට. අන්නේ ඒක තවන්න ඕනේ කෙලෙස්. ආතාපි සම්පජානෝ හොඳ නුවණක් තියෙන්න ඕන මේක වඩන්න හරියට වඩන්න. සතිමා හරියට සිහි පිටවන්න ඕන. විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. මේ ලෝකයේ කෙරෙහි තියෙනා වූ දැඩි ලෝභය දොම්නසක් දුරු කරන්න ඕන. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් ජීවිත අපේක්ෂාව අත්හැරලා සතිපට්ඨානෙ වඩනවා. මේක ගොඩින් ෂේප් වෙලා යන්න වඩන එකක් නෙවෙයි. එතකොට මේවා ගැන මම ඊළඟ දවසේ තවත් විස්තර කරන්නම් ওই වචනවල අර්ථ. දැනට මේ සතිපට්ඨානය කියන්නේ කොහොමද කියලා මේ කිව්වේ. එතකොට වේදනාවත් ඒ විදිහට සිත ගැනත් ඒ විදිහට ධර්මතා ගැනත් ඒ විදිහට සිහිය පිහිටවනවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා මේක තමයි නිවන් මාර්ගය. එතකොට මේකෙන් අපිට ඉස්සෙල්ලාම හොඳට ඉගෙනගෙන මොකද්ද කියලා නිවන් මාර්ගයේ වඩන හැටි හිතට පැහැදිලි තේරුමක් ගන්න ඕන. ඉතින් සාමාන්‍ය ලෝකෙත් තියෙනවා නොදැන ගියොත් අතරමඟ දැන ගියොත් කතරගම කියලා. නිසා තමන් පුරුදු කරන නිවන් මාර්ගයේ තමන් කැමති නිවනට යන ක්‍රමයේ හරියට තේරුම් ගන්න. ඒ නිසා මේවා අකුරක් ගානේ පැහැදිලිව ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදියට අපි ඉදිරි වැඩසටහන් වලදී විස්තර කරන අදහස කැමැත්ත අපි තුල තියෙනවා. ඉතින් ඒ නිසා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ තියෙන පුරුදු කිරීමේ වැදගත්කමත් ඒවා පුරුදු කරන අය නිවන් දකින ආකාරයත් සතර සතිපට්ඨානේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල මූලික කාරණා හතර සතර සතිපට්ඨානේ. සතර සතිපට්ඨානේ කියන්නේ කුමක්ද කියන කාරණාවත් අද දහම් වැඩසටහනින් අපි ඉගෙන ගත්තේ. ඉතින් මේවා හොඳට මතක තියාගන්න ශ්‍රවණය කරන්න. ඊළඟට පුළුවන් අය දහම් පොතක සටහන් කරගන්න. ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතී. සංසාර දුක ගෙවා දමන නිවන් මාර්ගය පිළිබඳව ඔබ ඉගෙන ගන්නේ. ඉතින් ඔබ කාටත් අපි කාටත් මේ උතුම් නිවන් මාර්ගය දියුණු පවුණු කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා.